බව්වෙක් තෝරගන්නේ කොහොමද? ඔන්න ඉතින් ඔයාලත් බව්වෙක් ගෙදරට ගේන්නයි හදන්නේ. හැබැයි ඉතින් දැක්ක ගමන් ලස්සනයි කියලා බව්වෙක් උස්සන් එන්න කලින් පොඩ්ඩක් ඉන්න. හොඳ නිරෝගී ඔයාට ගැලපෙනම බව්පැටියෙක් තෝරගන්න නම් මේ දේවල් ටික අනිවාර්යෙන්ම බලන්න. පළවෙනි එක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක. මුලින්ම බලන්න ඔයාට තියෙන ඉඩකඩ සහ වෙලාව ගැන. ඔයා ඉන්නේ පොඩි අපාර්ට්මන්ට් එකක නම් ජර්මන් ෂෙපර්ඩ් වගේ ලොකු බව්වෙක් ගේන එක ඒ සතාට කරන පවක්. අන්න ඒ වගේ වෙලාවකට පුංචි වර්ගයක බව්පැටියෙක් තෝරගන්න. ඒ වගේම තමයි බව්වා එක්ක සෙල්ලම් කරන්න, ඇවිදින්න යන්න ඔයාට දවසට පැයක්වත් වෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. දෙවෙනි එක තමයි සෞඛ්‍ය තත්ත්වය. ඊළඟට බව්පැටියව අතට අරන් හොඳට චෙක් කරන්න. ඇස් දෙක දිලිසෙනවද? කබ ඇරිලද? කන් ඇතුලේ කුණු හෝ ගඳක් තියෙනවද කියලා බලන්න. විශේෂයෙන්ම බලන්න බව්ව හොඳට සෙල්ලම් කරනවද කියලා. හොඳ සෞඛ්‍ය සම්පන්න බව්පැටියෙක් හරිම දඟයි. ඒ වගේම තමයි හරිම ඇක්ටිව්. තුන්වෙනි කාරණය තමයි එන්නත් සහ වයස. ගොඩක් අය කරන වැරැද්දක් තමයි මාසයක්වත් වෙන්න කලින් අම්මගෙන් බව්පැටියව වෙන් කරන එක. අඩුම ගානේ සති 8ක්වත් යනකම් පැටිය අම්මා ගාව ඉන්න ඕන. ඒ වගේම තමයි දෙන කෙනාගෙන් අහන්න පණු බෙහෙත් දීලද තියෙන්නේ. ඒ වගේම එන්නත් විදලද තියෙන්නේ කියලා. ඒවට අදාළ පොත, ඒ කියන්නේ වැක්සිනේෂන් කාඩ් එක. ඒකත් ඉල්ලගන්න අමතක කරන්න එපා. තව එක දෙයක්. පුළුවන් නම් බලන්න ඒ බව්පැටියගේ අම්මවයි තාත්තවයි. එතකොට ඔයාට හිතාගන්න පුළුවන් බව්ව ලොකු වුණාම මොන වගේ පෙනුමක් තියෙයිද, මොන වගේ ගතිගුණ තියෙයිද කියලා. ඉතින් මේ කරුණු ටික ඔළුවේ තියාගෙන ගියොත් ඔයාගේ පවුලට ගැලපෙනම හොඳම යාළුවෙක්ව, ඒ කියන්නේ හොඳම බව්වෙක්ව හොයාගන්න ඔයාටත් පුළුවන් වෙයි.